සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමදෙනාම අද මිස්ටෙක් YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ ගොඩාක් යාළුවෝ මගේ FB page එකේ නැත්තම් inbox එකට ඇවිල්ලා අහන ප්‍රශ්නකට reply වීඩියෝ එකක් අරගෙන ඉතින් ඒ තමයි ඔයාලා අහනවා කොහොමද අයියේ මේ විදිහේ viral යන වෙනස්ම විදිහේ trending enemy image නිර්මාණය කරගන්න අපිට නිර්මාණය කරන්න බෑනේ කියන එක තමයි ගොඩාක් කට්ටිය අහන්නේ. ඉතින් අපි බලමු මම කොහොමද මේ විදිහේ වෙනස් ජෙනමියා ඉමේජ් නිර්මාණය කරගන්න කියලා. ඉතින් වීඩියෝ එක වෙනකම් මායක් එකතු වෙලා ඉන්න කියලා ඉල්ලන ගමන් අපි යමු එහෙනම් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාම මම subscribe කරලා නැත්නම් දැන් මගේ subscribe කරන්න බලමු මම කොහොමද viral යන මේ විදිහේ වෙනස් ජෙනමියා ඉමේජ් නිර්මාණය කරගන්න කියලා. ඉතින් යාළුවනේ මම Gemini AI එකෙන් AI image generate කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. අද වීඩියෝ එකෙන් මම ක්‍රම දෙකම ගැන ඔයාලට කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක skip නොකර බලන්න කියලා ඉල්ලනවා. අපිට AI ෆොටෝ නිර්මාණය කරගන්න අපිට prompt එකක් අවශ්‍ය වෙනවා. ඉතින් prompt එක මම නිර්මාණය කරගන්නේ ChatGPT එකෙන්. ඉතින් මම ෆොටෝ නිර්මාණය කරන පළවෙනි ක්‍රමය තමයි අපි දකින මොකක් හරි image එකක් අපිට පුළුවන් මෙන්න මෙතෙන්ට මේ විදිහට ස්ක්‍රීන්ෂොට් එකක් ගහන් ඇවිල්ලා දීලා ඒකට අවශ්‍ය වෙන prompt එක ChatGPT එකෙන් ලබා ගන්න. ඉතින් මම මෙන්න මෙතෙන්ට මේ විදිහට ෆොටෝ එක දීලා ඔයාලට මේක සිංහල භාෂාවෙන් වගේම ඉංග්‍රීසි වලින් උනත් ඕන භාෂාවකින් මෙතෙන්ට දෙන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්ට සිංහලෙන් ඉල්ලනවා මම මේ දීලා තියෙන image එක නිර්මාණය කරගන්න අවශ්‍ය වෙන prompt එකක් මට නිර්මාණය කරලා දෙන්න. ඒ වගේම මම දෙන ෆොටෝ එක අනුව ඒ අවශ්‍ය මූණ වෙනස් නොවී තියෙන්න ඕනේ කියලා මෙතෙන්ට දෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවාදී මෙන්න මේ විදිහට prompt කිහිපයක්ම අපිට විවිධ ඉරියව් වලින් ChatGPT එකෙන් අපිට නිර්මාණය කරලා දෙනවා. ඉතින් යාළුවා අපිට තියෙන මෙන්න මේ වගේ prompt තියෙනවා කොපි කරගෙන ගිහිල්ලා අපි යන්න ඕනේ Google Chrome ගිහින් Gemini AI වලට ගිහිල්ලා ඉවරලා මෙතන search bar එකේ අපිට පුළුවන් මේ prompt එක copy paste කරගන්න. copy paste කරලා අපේ gallery එකේ තියෙන අපිට මෙතෙන්ට අවශ්‍ය වෙන ඒ කියන්නේ AI image එක generate වෙන්න ඕන අවශ්‍ය කෙනාගේ photo එකක් අපිට මෙතෙන්ට දෙන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට ශහානි කහඳවලගේ photo එකක් මෙතෙන්ට දෙනවා. දීලා ඉවරලා මෙහෙම send කරනවා. send කරලා බලමු මොන වගේ Gemini AI image generate එකක් අපිට හම්බෙයිද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ ලස්සන image එකක් generate වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ හරි මේ පළවෙනි ක්‍රමේ ඒ වගේම දෙවෙනි ක්‍රමේ බලන්න අපි දැන් ඒක නිර්මාණය කරන්නත් අපි ආයෙ යන්න ඕනේ ChatGPT එකට. ChatGPT එකට ගිහින් මම මෙන්න මෙතන search bar එකේ මගේ අදහස මෙතනින් type කරනවා. එතකොට මේ prompt එක නිර්මාණය කරන්න අපිට කිසිම ෆොටෝ එකක් දෙන්නේ නැහැ. අපේ හිතේ තියෙන ෆොටෝ එක නිර්මාණය කරගන්න ඕන දේවල් මෙන්න මෙතෙන්ට අපි type කරනවා. type කරලා ඉවරලා send කරාම අපිට මෙන්න මේ විදිහට prompt එකක් එනවා. මම මෙතන දීලා තියෙන්නේ මුහුදු වෙරළක ලස්සන ෆොටෝ ජෙනරේටර් නිර්මාණය කරලා දෙන්න නෙල් පාට ගවුමක් ඇඳන් ඉන්න ගෑන් ළමයෙක් කියලා. ඉතින් අපි බලමු මෙන්න මේ විදිහට prompt එකක් copy කරන් ඇවිල්ලා මෙතෙන්ට දීලා ෆොටෝ එකක් දීලා කොහොම නිර්මාණයක් මෙතනින් Gemini AI එකෙන් නිර්මාණය වෙයිද කියලා. ඉතින් යාළුවනේ ඔයාලට පේනවාද මෙන්න මේ විදිහට බීච් එකක ඉන්න ලස්සන ගෑන් ළමයෙක්ගේ ෆොටෝ එකක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට වගේ හිතේ තියෙන image එකක් Gemini AI එකෙන් නිර්මාණය කරගන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි මම මගේ FB page එකේ viral යන Gemini AI image නිර්මාණය කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලගේ Gemini AI image ටිකක් දැන් නිර්මාණය කරගන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම නොදන්න කෙනෙක්ට බලන්න share කරන්න කියලා ඉල්ලනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම ගිහින් එන්නම් ඔයාලට. සුබ දවසක්.